මම සුජාන විජේනායක. අදත් මම ඔබ සමග එකතු වෙන්න හිතුවේ පුතේ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ විෂයට අදාළ 13 වෙනි ශ්‍රේණියේ විෂය නිර්දේශය ඔබත් සමග බෙදා හදා ගන්න. මීට පෙර 12 වෙනි ශ්‍රේණියේ විෂය නිර්දේශය මා ඔබත් සමග බෙදා හදා ගත්තා. ඉතින් අද 13 වෙනි ශ්‍රේණියේ විෂය නිර්දේශය අපි සාකච්ඡා කරමු. 7 වෙනි පාඩම විදිහට අපි කතා කරනවා පුතේ නිර්මාණාත්මක sannivedanaya. මෙන්න මේ පාඩම හරි රසවත්, හරි රහට ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. මේකෙදි පුතේ අපි කතා කරනවා මේ නිර්මාණශීලීත්වය කියන්නේ මොකක්ද? කොහොමද සංදේශයකට නිර්මාණශීලීත්වය අපි ඇතුළත් කරන්නේ? නිර්මාණශීලීත්වයේ මූලිකාංග මොනවද? මේකෙදි අපි නිර්මාණය, නිර්මාණශීලී රචනය මෙන්න මේ ටික අපි කතා කරනවා. ඒ වගේම පුතේ මේ නිර්මාණාත්මක sannivedanaya තුලදී මුද්‍රිත මාධ්‍යයට සහ විද්‍යුත් මාධ්‍යයට, ඒ කියන්නේ පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනියට කොහොමද මේ නිර්මාණශීලීත්වය අදාළ කරගෙන තියෙන්නේ? ඒ වගේම සිනමාව තුල අපි කතා කරනවා කැමරා කෝණ. මේ කැමරා කෝණ තුල රාමු 9ක්, කෝණ දෙකක් සහ චලන දෙකක් අපි මේ පාඩම යටතේ සාකච්ඡා කරනවා. ඒ වගේම පුතේ මේ පාඩම තුලදී ජනශ්‍රුති සහ ජන කලා භාවිතය පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. 8 වෙනි පාඩම තමයි මහජන සම්බන්ධතා සහ සිද්ධි කළමනාකරණය. මෙතෙන්දි පුතේ මහජන සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද කියලා අපි අඳුන ගන්නවා. මහජනයා සමග පවත්ව ගන්න යහපත් සබඳතාවයක් තමයි අපි මෙතනදී මහජන සම්බන්ධතාවයක් කියලා සරලවම හඳුනගන්නේ. මේ පාඩම යටතේ මේ මහජන සම්බන්ධතාවය කියන එක ආයතනයකට කොයිතරම් දුරට වැදගත් වෙනවද? අතීතයේ ඉඳන් මේ මහජන සම්බන්ධතා ක්‍රියාවලිය පැවතුනේ කොහොමද? මහජන සම්බන්ධතාවය සහ දැන්වීම්කරණය මේ අතර වෙනස්කම් මොනවද? මේ අතර තියෙන සමානකම් මොනවද කියලා අපි මේ පාඩම යටතේදී කතා කරනවා. ඒ වගේම මහජන සම්බන්ධතා අවස්ථා අපි මෙතනදී කතා කරනවා පුතේ. රාජ්‍ය මහජන සම්බන්ධතා, ආයතනික මහජන සම්බන්ධතා, ව්‍යාපාරික මහජන සම්බන්ධතා, ඒ වගේම මහජන සම්බන්ධතා නිලධාරියා සහ මාධ්‍ය නිලධාරියා අපි මෙතනදී සාකච්ඡා කරනවා. ඒ වගේම පුතේ මේ පාඩමේ තවත් කොටසක් තමයි සිද්ධි කළමනාකරණය. මහජන සම්බන්ධතා සහ සිද්ධි කළමනාකරණය. යම් සිද්ධියක්, අවස්ථාවක්, උත්සවයක් කොහොමද කළමනාකරණය කරන්නේ කියලා අපි මෙතනදී සාකච්ඡා කරනවා. සිද්ධි කළමනාකරුවෙකු කියන්නේ කවුද? කාර්යයන් මොනවද කියලා මෙන්න මේ පාඩම යටතේදී අපි සාකච්ඡා කරනවා. 9 වෙනි පාඩම සංවර්ධනය සඳහා sannivedanaya. ඉස්සලාම පුතේ මේ පාඩම යටතේ අපි සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා අඳුන ගන්නවා. මේ සංකල්පය කොයි වගේ දෙයක්ද? රටක ආර්ථික දියුණුව විතරද සංවර්ධනය කියන්නේ කියලා අපි මෙතනදී සාකච්ඡා කරනවා. සියලු ශේෂ්ත්‍ර සංවර්ධනය විය යුතුයි කියලා අපි කතා කරනවා. ඒ වගේම මේ සංවර්ධනය කරා ගමන් කිරීමට නම් අපි කොහොමද sannivedanaya යොදාගන්නේ කියලා තමයි මේ පාඩම යටතේ අපි කතා කරන්නේ. සංවර්ධන අපේක්ෂා මොනවද? ඒවා කොහොමද sannivedanayත් එක්ක අපි ඒවා හඳුනගන්නේ? sannivedanaya කොහොමද මේ සංවර්ධනයට යොදාගන්නේ කියලා අපි මේ පාඩම යටතේදී පුතේ ඔබත් සමග සාකච්ඡා කරනවා. 10 වෙනි පාඩම තමයි sannivedana ප්‍රතිපත්ති සහ මාධ්‍ය නියාමනය. මෙතෙන්දි පුතේ sannivedana ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියලා අපි අඳුන ගන්නවා. ප්‍රතිපත්ති වලට අන්තර්ගත කරන කරුණු මොනවද? ප්‍රතිපත්තියක් ඇයි රටකට අවශ්‍ය වෙන්නේ? ප්‍රතිපත්ති සකස් කරන එකේ වැදගත්කම මොනවද? අපි මෙන්න මෙතෙන්දි සාකච්ඡා කරනවා. ඒ වගේම මේ ප්‍රතිපත්ති තුලදී පුතේ අපි තවත් මේකට වැදගත් වෙන ප්‍රකාශන කීපයක් පිළිබඳව සාකච්ඡා කරනවා. 19 වෙනි වගන්තිය, ඒ කියන්නේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, බුද්ධිමය දේපල පනත, තොරතුරු දැනගැනීමේ පනත, මෙන්න මේ ටික අපි මේකෙදි සාකච්ඡා කරනවා. ඒ වගේම මාධ්‍ය නියාමනය. මාධ්‍ය කොහොමද පුතේ පාලනය කරන්නේ? මාධ්‍ය කොහොමද හසුරවන්නේ? මේක වැඩිපුරම සාකච්ඡා කරන්නේ ජනමාධ්‍යයත් එක්ක. එතකොට මේ ජනමාධ්‍ය තුල කොහොමද නියාමනය සිද්ධ කරන්නේ? නියාමනය ඇයි රටකට අවශ්‍ය වෙන්නේ? මෙතෙන්දී සාකච්ඡා කරනවා. ඒ වගේම මේ මාධ්‍ය නියාමනය තුලදීම පුතේ අපි මාධ්‍ය නියාමන වර්ග කතා කරනවා. ස්වයං නියාමනය, සහ නියාමනය, ව්‍යවස්ථාපිත නියාමනය, අභ්‍යන්තරික නියාමනය, ඒ වගේම නියාමන ආයතනත් අපි මේකෙදි සාකච්ඡා කරනවා. මාධ්‍ය ආයතන විදිහට, නියාමන ආයතන විදිහට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය, ඒ වගේම අපි කතා කරනවා ශ්‍රී ලංකා පුවත්පත්,
ආයතනය, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂන් සභාව, මෙන්න මේකෙදි අපි කතා කරන නියාමන ආයතන කිහිපයක්. ඒ වගේම පුතේ මාධ්‍ය ආචාර ධර්ම සහ මාර්ගෝපදේශ මෙන්න මේ පාඩම යටතේදී අපි සාකච්ඡා කරනවා. 11 වෙනි පාඩම තමයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ සමකාලීන ප්‍රවණතා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය අතීතයේ ඉඳන් මේ නූතන තත්ත්වයට එනකන් දියුණු වෙලා ආවේ කොහොමද? අපි මේක යටතේදී සාකච්ඡා කරනවා. ඒ වගේම පුතේ සමකාලීන මාධ්‍ය ප්‍රවණතා ටිකක් අපි මේකෙදි සාකච්ඡා කරනවා. ඒ තමයි අපි මාධ්‍ය අபிසාරිතාව, නිර්මහා පරිමාණකරණය, පාරිභෝජ්‍යකරණය, වාණිජකරණය, ගෝලීයකරණය මෙන්න මේකෙදි අපි සාකච්ඡා කරන මාතෘකා කිහිපයක්. ඒ වගේම සමකාලීන කියන්නේ මේ ශ්‍රී ලංකාවට ආවේනික ප්‍රවණතා මොනවද? ආයතනික ප්‍රවණතා, ග්‍රාහකයා කොහොමද මේවා සම්බන්ධ වෙන්නේ? ගොඩාක් මේ 11 වෙනි පාඩම පුතේ ඔයාලට සම්බන්ධ කරනවා මේ වර්තමානයත් එක්ක. වර්තමානයේ නැත්නම් නූතනයේ කොහොමද මාධ්‍ය තුල මේ ප්‍රවණතා දක්ව ගන්න පුළුවන් වෙන්නේ කියලා අපි මේ පාඩම තුලින් ප්‍රශ්න ගොඩක් හැදෙනවා. අවසාන පාඩමක් තමයි පුතේ sannivedana සමීක්ෂණ. මොකද්ද පුතේ මේ සමීක්ෂණයක් කියන්නේ කියලා ඉස්සෙල්ලාම මේ පාඩම යටතේ අඳුන ගන්න ඕනේ. පරීක්ෂණයක් සිදු කරන්න යොදා ගන්න ක්‍රමවේදයක් තමයි පුතේ අපි මෙතෙන්දි සමීක්ෂණයක් කියලා අඳුනගන්නේ. ඊට පස්සේ සමීක්ෂණ ප්‍රධාන වර්ග තියෙනවා, සමීක්ෂණ සිදු කරන ආකාර තියෙනවා, අපි දත්ත හොයාගන්නේ කොහොමද? ඒ දත්ත කොයිතරම් දුරට කොහොමද අපි විශ්ලේෂණය කරන්නේ? එතකොට මෙන්න මේ ක්‍රම දත්ත සොයා ගැනීමේදී ගොඩක් වැදගත් වෙනවා ප්‍රශ්නාවලි ක්‍රමය සහ සම්මුඛ සාකච්ඡා. ඒ වගේ අවධානය යොමු කරන්න ඕන කරුණු මොනවද? අපි නොකර ඉන්න ඕනේ මොනවද? මේ හැමදේම මේ සමීක්ෂණ පාඩම තුලදී අපි කතා බහට ලක් කරනවා. ඒ වගේම පුතේ දත්ත විශ්ලේෂණය තුලදී තමයි ඔයාලා ගොඩාක් අමාරුයි කියන මේ මාතය, මධ්‍යස්ථය, මධ්‍යයන්ය, ප්‍රතිශත මෙන්න මේක යටතේදී කතා කරනවා. අවසානයේ කොහොමද සමීක්ෂණයකද වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා මේ සමීක්ෂණ තුලදී අපි කතා කරනවා. එහෙනම් පුතේ මේ අද ඔබත් සමග බෙදාගත්තේ 13 වෙනි ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළ පාඩම් මාලාවන් 6. ඉතින් නැවතත් මේ වගේම කෙටි වීඩියෝවත් සමගින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවේ නිහඬවන්නම් ආයුබෝවන්.